ඉතින් ඔන්න විස්තවිසය බ්‍රෑන්ඩිම විඩ කරන්න ඇවිල්ලා තියෙනවා අද කතා කරන්න යන්නේ කොහොමද පිටරට ජොබ් එකක් කරන්නේ පාට්ටයිම් ජොබ් එකක් ලංකාවිදන් සියසියක් ක්‍රමෝටලි කොහොමද කරන්න කර තම අද කියල දෙන්න යන්න හැබ මේ ස්කෑම්වත් ෆ්‍රීලාන්සිංවත් නෙමෙයි හරි මේ ඇවිල්ලා 100% ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන විදිහ ගැන තමයි මමාදවාට කියල දෙන්න යන්න ඉතින් ඔය යන්න Google එකට කිහිල්ල ටයි් කරන්න හයිරින් කැෆේ හරි සයිටක් ගෙන සමහරය දන්න ඇති හැබැයි සමහරය නොදන්නවා වෙන්නත් පුළුව හරි ඉතින් වා යන්න හයිරින් කැෆේ කියන සයිට් එකට ගිහිල්ලා බෙන්න්න මේක ඩෑස්පෝඩ් ඩක් ඔයාට බලාගන්න පුළුව හරි ඉතින් මේ වගේක් තමයි පෙන්න්නන්නේ මේක ලොකු කන්ෆියෂන් එකක් නෑ මංවාට ඒට විසට් කියල දෙෙනවා කොහොමද අවා ජොබ් එකක් හොයාගන්න කියලා ඉතින් හැමදේටම කලින් මම කියන්න ඕන මේක තියෙන ජොබ් ඔක්කොම රෙපියටඩ් කම්පැනි වලින් තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ හැබැයි 100% වට වගකීමක් තියෙනවා ඔයා හොයාගන්න ජොබ් එක සහ කම්පැනිය එක ගැන ෆුල් රිසර්ච් එකක් කරන එක මොකද එහෙම කෙනෙක් තමයි මේ වගේ රිමෝට් ජොබ් එකක් කරන්නත් පුළුවන් හරි මොකද යා කරන දේ ගැන 100% අවබෝධ තියෙන්න ඕන ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මෙතන උඩ තියෙනවට බලාගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා ඔන්න ශ්‍රී ලංකා කියන එක ඔයා අයින් කරගන්න අයින් කරලා දාන්න everywhere in world කියන හරිද එහෙම දැම්මට පස්සේ ලෝකේ තියෙන හැම රිමෝට් ජොබ් එකක්ම ඔන් සයිට් ජොබ් එකක්ම ඔයාට පෙන්වන්න පටන් ගන්නවා ඊළඟට කරන්න ඕන දේ තමා වර්ක් ස්පේස් ටයිප් එක එකෙම ඔයා අයින් කරන්න ඕන හයිබ්‍රිඩ් ඔන් සයිට් කෙන දෙක අයින් කලා රිමෝට් කෙනෙක තියන්න හොඳද ඊට පස්සේ ඇප්ලයි කරන්න ඕන ඊට පස්වා මොකක්ද කරන්නේ මෙතනවට බලාගන්න පුළුවන් බෙන්න්න මේ ටිකේ බෙන්න්න මේ විදිහට පටන්ස් ගොඩාක් බලාගන්න පුළුවන් ඇත්තනුව මේවට කියන්නේ ෆිල්ටර්ස් කියලා හරි මේ සයිට් කරනවා මේ තියෙන ෆිල්ටර්ස් මේ ෆිල්ටර්ස් යස් කලවාට පුළුවන් මෙතන තියෙන ජොබ්ස් 1,50,000 හරිද මේ 1,50,000න් ඔයාට පුළුවන් ෆිල්ට කරලා ජොබ්ස් ටික අදාළම ජොබ්ස් ටික විතරක් රඳවගන්න ඒ ගැන ෆිල්ට කරගන්න පුළුව ඒකට කරන්න ඕන දෙම ඔයා පලවෙනි ෆිල්ට කලික් කරන මේ ඩිපාර්ට්මන්ස් කියන එක මෙතන තියෙනවානේ මෙතන ඩිසයින් ජොබ් තියෙනවා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් තියෙනවා මැනේජ්මන්ට් තියෙනවා ඉතින් මේ ඔක්කොමාඩ කරන්න බැහැනි ඔයා ප්‍රෙෆර් ඉන්ඩස්ට්‍රික මොකක්ද කියලා ඔයා දන්නවනේ ඔයා හිතනවා ඩිසයිනර් කෙනෙක් නම් ඔයාට පුළුවන් වාට මෙතන ඩිසයින් ක්‍රියේටිවිටි කියන එකට ගිහිල්ලා ඩිසයින් එකයි ක්‍රියේටිව් ඇන්ඩ් ආර්ට් සර්විසස් කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් නම් වාට පුළුවන් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මේ වගේ දෙකක් වෙන්න මේ විදිහට ෆිල්ටර් අවුට් කරන්න. හරි මම මේ දෙකම සිලෙක්ට් කරන ඊට පස්සේ ඔන්න ඇප්ලයි කරනකොට බලා ගන්න පුළුවන් ජොබ්ස් 1,50,000ක් තිබ්බා. ඒ ජොබ් 1,50,000 33,000ට අඩු වුණා. හොඳද? ඊට පස්සේ වඩ මෙතනින් සැලරි එකක් ඇඩ් කරන්න පුළුවන්. මේ ෆීල්ඩ් එක ක්ලික් කළා වඩ සැලරි එක. ඊට පස්සේ කමිට්මන්ට් එක ඔයා ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද මොකක්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ ඔයා ඒක ෆුල් ටයිම් පාර්ට් ටයිම් කියන දෙකම දාන්න. ඒක බාලා ඇප්ලයි කරන්න ඕන. හොඳද? ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්. මෙතන පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක සිලෙක්ට් කරන්න. වගේ රෝල් ටයිප් එක ඉරිසවාගේ ලෙවල් එක මේ හැම දෙම මෙතන සිලෙක් කරන්න පුළුව ඊට පස්ස මේ විදිට ම ඔක්කම කියන්න න මේ තින ෆිල්ට ඔක්කෝම යස් කළ වාට පුළුවන් මෙතන ජොබ්ස් ටික ෆිල්ට කරගන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් ටිකට අඩු කරගන්න පුළුවන් හරිද ඊට පස්සේ මෙතන සේව් සර්ච් එක දෙන්න ඕනමත් නැහැ දැන්ට මේක ෆිල්ට වෙලා දී ඊට පස් තිීනතින් වාට මෙතන කම්පැනි කියක් තියද බැලවා මෙතින් ජොබ් 31,000 තියෙනවා හරි ඒ විදිහට වාට ෆිල්ටර්ස් එක යූස් කරලා ජොබ් ටික ෆිල්ටර් කරගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඒ වගේ මොකට මෙතන බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන්ස් කීයක් මේ ජොබ්ස් වලට වැටලා තියෙන එක ඉතින් මේක ඇවිල්ලා 4 hours වගේ ඇතුළත වැටිච්ච ජොබ් පෝස්ට් ටිකක් තමයි වෙන්නන්නේ මේ තියෙන්නේ most relevant most recent post එක තමයි මේ පෙන්වන්නේ ඉතින් මේ 10 hours 8 hours වගේ ඇතුළත වැටිච්ච මේ තියෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔයා හොගල ජොබ්ස් හෙව්වට ඉතින් ෆ්ලෝක වට ජොබ්ස් මේ හයිරින් කැෆේකට වැටෙනවා ඉතින්වත් ඇප්ලයි කරන්න ඕන අනිවාර්යයෙන්ම ලින්ක්ඩින් එකේම හොය ඉන්න එපා ඉතින් මේ හයිරින් කැෆේ වගේ සයිට් එකකට ගිහලා හොයාගන්න පුළුවන් ජොබ්ස් ටිකක් හරි ඉතින් අපි එක්සාම්පල් එකක් විතර මේ යුනයිටඩ් ස්ටේට්ස් වල තියෙනවා නෙට්සූට් ඩෙවලොපර් හරි අපි මේකට ඇප්ලයි කරන විදිය බලමු මේක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ වඩ වෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් මේක තියෙන මේ ජොබ් එකට ඕන රික්වයර්මන්ට්ස් ටික සැලරිය එක ට බලාගන්නල මේ යලි සැර එක පෙන්න්න ඉතින් යාලෙක් සැලස් න යහලි කඩා ගන්න ඕන මන්ත්ලි විදිහට හරිද තර මේක මන්ත්ලි ගත්තම ඩොල 800ක් 900ක් මාසට ගෙවන ජොබ් එක හයි ඊට පස්සේ ජොබ් ජිස්ක්‍රපෂන් එක තම වාට මෙතන පේනවට පේන ඇති ඊට පස්සේ
ඒ ඔක්කොම කියවගෙන ඉවර නම් ඔයා ඊළඟට කරන්න ඕන මෙතන ඇප්ලයි නෝගෙන බට්න එක ඔබන එක මොකද ජොබ්බගෙන් ජොබ් එකට ඇප්ලයි කරන්න තියෙන විදිහ වෙනස් හරිද ඒකනම් වෙනස් වෙනවා මොකද අපිට හරිටම කියන්න බෑ මොනවිට විදිහටද වාගේ ජොබ් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා ඒක ජොබ්ගෙන් ජොබ් එකට වෙනස් සමහරයගේ PDF එකක් මේල් කරන්න කියෙන සමහරයගේ යාලගේ Google ෆෝර්ම් එකක් ෆිල් කරන්න කියනවා ඉතින් මේ විදිහට වෙනස් මේක නම් තියෙන යාලගේ සයිට් එකේ තියෙන ජොබ් පෝස්ට් එකක්ම තමයි අපිට ෆිල් කරන්න ඇවිල්ලා තියෙන්නේ මෙතන ඔක්කොම දේවල් ටික ලස්සනට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක ජොබ් ටයිටල් එක යාලගේ රික්වයර්මන්ට්ස් මේ හැමදේම ක්වොලිෆිකේෂන්ස් මේ හැමදේම යාලා ලස්සනට මේක පෙළගස්සලා තියෙනවා ඔයාට තියෙන්නේ ඇප්ලයි කරන්න විතර වෙන මෙතන ඇප්ලයි බටන් එක ඔබලා ඊට පස්සේ සමහරට තව ෆෝම් එකක් තියෙයි ෆිල් කරන්න ඉතින් ඒ විදිහට ඔයාගේ රෙස්යුමේ එක අප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න මම අර කලිනුත් කිව්වා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ඔය අනිවාර්යෙන්ම ඔය ඇප්ලයි කරන කම්පැනි එක ගැන චුට්ටක් හොයලා බලන්න සහ ඔයාට මේක සෙට්ද කියන එක ඔයා ඉස්සෙල්ලම දැනගන්න ඕන ඒ ටික ඔයාට සෙල්ෆ් රිසර්ච් එකක් කරන්න ඊට පස්සේ එයාලා දෙන ෆෝම් එක ඔයා ඇප්ලයි කරන්න ඇප්ලයි කරලා ඔයාට බලන් ඉන්න තියෙන ඉතින් ඊට පස්සේ බැලුව හැකි ඔයාව සිලෙක්ට් වෙලාද නැත්නම් නෙක්ස්ට් ඉන්ටර්විව් එකට ඔයා සිලෙක්ට් වෙලාද මේ හැමදේම මේල් ත්‍රූ ඔයාට බලා ගන්න පුළුවන් එයාලගේ මේල් එකෙන් ඔයාට අනිවාර්යෙන්ම ඊමේල් එකක් එයි ඔයා රිජෙක්ට් වුණාද ඔයා සිලෙක්ට් වුණාද කියලා ඉතින් ওই විදිහට තමයි සිම්පලි ඔයා පිටරට ජොබ් එකකට පාර්ට් ටයිම් හෝ ෆුල් ටයිම් රිමෝට් ජොබ් එකකට ජොයින් වෙන්නේ ඉතින් මං හිතනවාට අයිඩිය එකක් එන්න කියලම ෆිල්ටර්ස් යුස් කරන විදිහ ගැන ජොබ්ස් ටික හොයාගන්න විදිහ ගැන පොඩි අයිඩිය එකක් එන්න ඉතින් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඔයත් ඒ වගේම ඇප්ලයි කරලා ඉවරලා නිකන් ඉන්න එපා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට ජොබ් එකක් හම්බුණාද කියලා මේ හයිරින්ග් එකේ සයිට් එක යූස් කරලා ඉතින් මොකද ඒ එක්ස්පීරියන්ස් එක ඔයා ෂෙයා කරොත් තව කෙනෙක්ටත් වැදගත් වෙයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න කොහොමද මේ වගේ රිමෝට් ජොබ් එකක් කරන්නේ සහ මේ වගේ දෙයකට ඇප්ලයි කරන්නේ කොහොමද ඔයා සිලෙක්ට් වුනේ කොහොමද මේ හැමදේම ෂෙයා කරන්න මොකද ඒක තව කෙනෙක්ට ගොඩක් වටින දෙයක් වේවි මම මේ ෂෙයා කරපු වීඩියෝ එක වගේම ඉතින් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් අපිට එවිල් බොයි කියන වෙන්න ඔයාගේ ජොබ් එකක් නැති යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ෂෙයා කරන්න මේ වීඩියෝ එක ඉතින් අnder ගිහින් ජය වේවා